හෙලෝ ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා Healing Voice Studio YouTube channel එකට. ඔන්න ඉතින් අද ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයකට උත්තරයක් අරගෙන තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අද මේ ලස්සන පාඩමට යන්න කලින් ඔයාලට මතක් කරන්නම්, ඔයා මේ Healing Voice Studio YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ channel එක පුරාවටම සිදු කරන්නේ විශ්ව ආකර්ෂණ නීතිය, ආධ්‍යාත්මය වගේ දේවල් හරහා අපේ ජීවිතේ ලස්සන කරගන්න ආකාරය, සාර්ථක කරගන්න ආකාරය පිළිබඳ ඔයාලට කියා දෙන එක. ඉතින් අමාරුවෙන් ගත කරන ජීවිතයේ ලස්සන කරගන්න, ඊටාම පහසුවෙන් සාර්ථක කරගන්න කැමති නම් දිගටම Healing Voice Studio YouTube channel එකත් එක්ක එකතු වෙන්න, මේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ගොඩක් අය කියන දෙයක් තමයි මේ law of attraction method අපි කරාට මේ law of attraction වලට අනුව මේ අපි කොච්චර මොන දේවල් කරත් ඒ වගේ කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා. හරි විදිහට අපි හිතන විදිහට කිසිම රිසල්ට් එකක් ලැබෙන්නේ නැහැ කියලා ගොඩක් අය කියනවා. ඉතින් මේ ප්‍රශ්නෙට මේක ප්‍රශ්නයක් තමයි. ඒත් මේක මේ විශ්ව ශක්තියවත් මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන දේවත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තමන්ගෙම යටිසිතේ තියෙන පොඩි ප්‍රශ්නයක් විතරයි. ඉතින් සමහර අය ඉන්නවා තමන්ට ලස්සන වෙන්න ඕනි කියලා මේ law of attraction methods use කරනවා. හැබැයි ඒ වගේ තමන් හිතුව තරම් ප්‍රතිඵලයක් නොලබෙන්න පුළුවන්. සමහර වෙලාවට තිබුණටත් වඩා මූණේ පිම්පල්ස් එන්න ගන්නවා, කොණ්ඩේ යන්න ගන්නවා. මේ වගේ තිබුණටත් වඩා ප්‍රශ්න ඇති වෙනවා. තවත් අය ඉන්නවා ඉගෙන ගන්න මේ law of attraction use කරනවා. ඒත් එයාලටත් එයාලා හිතන ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැතුව යනවා. තවත් අය මුදල් ආකර්ෂණය කරගන්න මේ law of attraction use කරගන්නවා. ඒ අයටත් තමන් හිතන තරම් ප්‍රතිඵලයක් නොලබෙන අවස්ථා තියෙනවා. ඔයාලත් කල්පනා කරලා බලන්න, ඔයාලටත් මේ වගේ දේවල් වෙලා ඇති. ඉතින් මේ ප්‍රශ්නේ විශ්ව ආකර්ෂණ නීතියේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාලා දන්නවද මේ විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තටම රිසල්ට් ලැබෙද්දී අපිට පේන්නේ ඇත්තටම මේක මැජික් එකක් වගේ කියලා තමයි. හැබැයි මේ law of attraction කියලා කියන්නේ මැජික් එකක් නෙවෙයි. මේ law of attraction වලින් වෙන්නේ අපේ යටිසිත වෙනස් කරන එක. subconscious mind එක. ඉතින් මේ විශ්ව ආකර්ෂණ නීතිය කියලා කියන්නේ බාහිරින් මොකුත් කරන බාහිර බලවේගකින් අපිට කරන කිසි බලපෑමක් නෙවෙයි. අපිම අපේ යටිසිත විසින්ම අපේ අරමුණු අපි ළඟට ගෙනල්ලා දෙන එක. ඉතින් මේ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති වෙනවා නම් ඒ වෙලා තියෙන්නේ අපි හිතන විදිය, අපේ subconscious mind එකෙන් අපි හිතන විදිහේම වැරද්දක් නිසා තමයි මේ රිසල්ට් කල් ගිහින් තියෙන්නේ. ඉතින් දැන් බලමු අපි මේකට මොකද්ද කරන්න ඕනේ, මේ ප්‍රශ්නෙට විසඳුම මොකද්ද කියලා. හරි, දැන් අපි බලමු අපි හරියටම රිසල්ට් ගන්න මේ දේ කරන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවනේ මේ විශ්ව ආකර්ෂණ නීතිය හරහා අපිට අපි ආස ඕනම දෙයක් අපේ ජීවිතයට ලං කරන්න පුළුවන්. ලං කරගන්න පුළුවන්. ඉතින් හැබැයි මේක හරියට යූස් කරොත් විතරයි. ඉතින් මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන දේෙන් හරිම ප්‍රතිඵල ලබා ගන්න අපි කරන්න ඕන මූලිකම දේ තමයි මේ පිළිබඳ විශ්වාසයෙන් ඉන්න එක. මොකද අපේ හිතට මේ පිළිබඳ මේක මෙහෙම වෙන්නේ, මේක මෙහෙම වෙයිද කියලා සැකයක් ආවොත් මේකේ රිසල්ට් නොලබෙන්න ගන්නවා. එහෙම නැත්නම් මේකෙන් එන රිසල්ට් ලැබෙන්න පරක්කු වෙන්න ගන්නවා. අපි කරන්න ඕනේ මොකද්ද? අපි ඉල්ලන දේ, අපි විශ්වයෙන් ඉල්ලන දේ පිළිබඳ පැහැදිලි විශ්වාසයක් තියාගන්න එක. හිතන්නකෝ ඔයා විශ්වයට කියනවා මේ මාසේ අවසන් වෙන්න කලින් මට රුපියල් ලක්ෂයක් ඕන කියලා ඔයා විශ්වයෙන් ඉල්ලනවා. හැබැයි දැන් ඔයා මේක විශ්වයෙන් ඉල්ලලා ඉවරයි. ඊට පස්සේ ඔයා දවසින් දවස ගානේ එහෙම නැත්නම් හැම වෙලේම හිතන්න ගන්නවා අනේ මට මේක හම්බෙන්නේ නැහනේ. මට තාම මේ ලක්ෂය හම්බුන්නේ නැහනේ. මට මේක හම්බෙයිද? කොහොමද මට මේක ලැබෙන්නේ? මට කිසිම අයිඩියා එකකුත් නැහැ. කොහොමද මට මේ රුපියල් ලක්ෂයක් මේක මට කොහොමද ලැබෙන්නේ? මේ වගේ එක දේවල් ඔයාට හිතෙන්න ගත්තොත් මොකද වෙන්නේ? ඔයාගෙන් විශ්වයට පණිවිඩ
පණිවිඩයක් යනවා. ඔයා ළඟ මේ දේ කිසිම බහුලත්වයක් නැහැ. ඔයා ළඟ නිකන් හිඟකමක් විතරයි තියෙන්නේ. එතකොට විශ්වයට යන්නේ නෙගටිව් එනර්ජි එකක්. ඔයාගෙන් යන්නේ නෙගටිව් එනර්ජි එකක්. එහෙම වුණොත් වෙන්නේ විශ්වයෙන් ඒ ප්‍රතිඵල ලැබෙන එක. ප්‍රමාද වෙන එක එහෙම නැත්නම් ප්‍රතිඵල නොලැබී යන එක. නමුත් අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔන්න ඔයා දැන් කියනවා විශ්වයට මට මේ මාසය අවසාන වෙද්දී රුපියල් ලක්ෂයක් ලැබුණා. විශ්වයට ස්තුතියි කියලා විශ්වයට ස්තුති කරලා මේක අමතක කරලා දානවා. ඒ අමතක කරලා දාන්නේ ඔයාගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙන හින්දා. මං කියන දේ ඔයාලට තේරෙනවා කියලා මම හිතනවා. අපි දැන් දෙයක් මොනවා හරි ඉල්ලුවා. ඔයාට දැන් ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක හින්දා ඔයා මේ ගැන කල්පනා කර ඉන්නේ නැහැ. ඔයාගේ එදිනෙදා වැඩ ටික කරගෙන ඔයා සතුටින් වර්තමාන මොහොතේ ජීවත් වෙලා ලස්සනට සතුටින් කාලය ගත කරනවා. එතකොට මේ දේ හරියටම තේරුම් ගන්න ඔයාලට මම කතාවක් කියන්නම්. ඔන්න හොඳට අහගන්න. ඔන්න හිතන්න අපි පැලයක් හිටවනවා. ඒකල්ලා පැලේ හිටවලා මොකද කරන්නේ? වතුර දාලා අපි එතනින් අයින් වෙනවනේ. අපි මේ පැලේ හිටවපු වෙලේ ඉඳන් මේක ලොකු වෙනවද, මේකේ මල් එනවද, දළු එනවද කියලා අපි පැලේ හදපු වෙලේ ඉඳන් මේක වර්ධනය වෙන දිහා අපි බලාගෙන ඉන්නවද? ඔයාලා එහෙම කරනවද? එහෙම කරන්නේ නැහැ නේද කවුරුත්? අපි අදාළ වෙලාවට වතුර දාලා පොහොර දාලා සාත්තු කළා අපි එතනින් අයින් වෙනවා. නැතුව අපි ඒ පැලේ හැදෙන දිහා බලාගෙන ඉන්නේ නැහැ. එහෙම හිටියොත් මොකද වෙන්නේ? එහෙම ඉන්න එකේ ප්‍රතිඵලයක් තේරුමක් තියනවද? නෑනේ. පැලේ හැදෙන්නෙත් නැහැ. අපේ කාලේ විනාශ වෙනවා විතරයි. ඉතින් මේ වගේ තමයි මේ විශ්ව ආකර්ෂණ නීතිය කියලාත් කියන්නේ. තවත් උදාහරණයක් මම කියන්නම්කෝ. ඔන්න ඔයාලා ඔන්ලයින් මොන හරි දෙයක් ඕඩර් කරනවා. දැන් ඔයාලා ඒ ඇනවුම බාර දීලා ඉවරයි. දැන් ඔයා හැම වෙලෙම හිතනවද මට මේක හම්බෙයිද? කීයට දෙන්නේ? දැන් එනවද? තව චුට්ටකින් මේක මට ලැබෙනවද? මෙහෙම හිත ඉන්නේ නේද? මොකද දැන් ඔයා ඇනවුම බාර දුන්නා. දැන් ඔයා ඒක ලැබෙනවා කියලා ඔයා දන්නවා. ආයෙ ඔයා ඒ ගැන ඕනවට වඩා හිත ඉන්නේ නෑනේ. ඉතින් ඒ දෙයම තමයි මේ විශ්ව ආකර්ෂණ නීතියනොත් වෙන්නේ. අපි විශ්වයෙන් ඉල්ලීමක් කරනවා කියන්නේ අර මොනවා හරි අපි ඔන්ලයින් ඕඩර් කරන එකට අපි ඕඩර් එකක් දෙනවා වගේ වැඩක්. අපි ඕඩර් එක විශ්වයට දෙනවා. ආය ඒකෙන් රිසල්ට් එක ලැබෙන විදිහ ගැනවත් ලැබෙන වෙලාව ගැනවත් අපි හිත ඉන්නේ නැහැ. අපිට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ අපිට ඒ දේ ලැබෙනවාමයි. එච්චරයි. එතනින් එහාට දෙයක් නැහැ. එහෙම ඔයාලගේ යටිසිත වෙනස් කරගත්තොත් අනිවාර්යෙන් ඔයාට ඔයාගේ ප්‍රතිඵල ලබා ගන්න හරිම විදිහට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් මං කෙටියෙන්ම කියන්නම්කෝ මං කියපු දේ. පළවෙනි දේ තමයි අපි විශ්වාසය තියෙන්න ඕනේ. මේ විශ්ව ආකර්ෂණ නීතිය අපි මේ කරන දේ අපිට හම්බෙනවා. අපි විශ්වෙන් ඉල්ලපු දේ අපිට හම්බෙනවමයි කියලා අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ. දෙවැනි එක තමයි ඕනවට වඩා මේ ගැන හිතන්න හොඳ නැහැ. මේක මට ලැබෙනවද? කොහොම ලැබෙයිද? කීයට ලැබෙයිද? කවද ලැබෙයිද? මේ විදිහට වෙලාව වෙන්නේ කොහොමද කියලා හිතන්න හොඳ නැහැ. ඒක විශ්වෙන් හොඳම වෙලාවට හරිම වෙලාවට අපිට ලබා දෙනවා කියලා අපි යටි හිතේ අපි විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. තව දෙයක් තුන්වෙනි විදිහට මම කියන්නම් මේ විශ්ව ආකර්ෂණ නීතිය මේ මෙතඩ් යූස් කරද්දී දවසේ හැම වෙලාවෙම මේව කර ඉන්න එපා. දවසට එක වෙලාවක් මේක කරන්න යොදා ගන්න. අපි හිතන්නකෝ උදේ නැගිට ගම ඔයාට ඕන දේ ඔයාට විශ්වයට කියලා ඉල්ලන්න පුළුවන්. ඒකල්ලා එතනින් ඒක අමතක කරලා මග ඇරලා දාන්න. ආයෙ ඔයා මේ දවස පුරාවටම මේ ගැන හිතන එක නතර කරන්න ඕනේ. ඉතින් මම මේ අද කියලා දීපු විදිහට හරියටම ඔයා මේ විදිහට ඔයාට ඕන දේවල් විශ්වෙන් ඉල්ලුවොත් ඔයා හිතනවටත් වඩා හොඳම විදිහට විශ්වය ඔයාට ප්‍රතිඵල ගෙනල්ලා දෙයි. ඉතින් විශ්වය විශ්වාස කරන්න ඕනට වඩා හිතන්න යන්න එපා. ඔයා විශ්වාස කරන්න. මං හිතනවා අද ඔයාලට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා.
ඉතින් අද වීඩියෝ එකෙන් මං කියපු දේ ඔයාලට හොඳට තේරුණා නම් ඔයාලට මොනවා හරි දෙයක් ලබා ගන්න පුළුවන් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාලා මට කියන්න. ඒ වගේම තමයි ඔයාලට මේ පිළිබඳ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම රිප්ලයි කරන්නම්. දිගටම මේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඔයාලගේ ආදරණීයන් අතර ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම Healing Voice Studio YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඔයාලගේ ජීවිතේ ලස්සන කරගන්න කැමති නම් මේ channel එක subscribe කරලා තියාගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්. සතුටින් පරිස්සමෙන් ඉන්න.